ආයිබුවන් යාළුවනේ මේ අද මං හිතුවා GN 125 බයික් එකේ ටයිමින් චේන් ඇඩ්ජස්ට් කරන්න හැටි කියලා දෙන්න. මොකද ඒක හරියට පැහැදිලිව කියලා දීලා නැහැ YouTube එකේ සිංහලෙන්. ඉංග්‍රීසි වලින් සහ වෙනත් භාෂා වලින් කියලා දීලා තියෙනවා. නමුත් සිංහලෙන් කියලා දීලා නැහැ. ඉතින් මේ මම පෙන්නන්නම් කොහොමද හරියටම ටයිමින් සෙට් කරගන්නේ, ටයිමින් තියාගන්නේ කියලා. තනියෙන් උනත් මේ දේ කරගන්න පුළුවන්. මම කියලා දෙන්නම් කොහොමද කරන්නේ කියලා. ඉස්සෙල්ලාම එන්ජින් එකේ මෙතන තියෙන පියන ගලව ගන්න. මෙතන තියෙන්නේ එක්කෝ මේ මෙහෙම එකක්, මේ වගේ එකක්. එහෙම නැත්නම් වෙනස් හැඩේ කියන්නේ වෙන මේ මෙතෙන්ට දාන්න තියෙන නට් එක මේ වෙන එකක් වෙන්න පුළුවන්. ඒක හිමින් සරේ ගලව ගන්න. ඒ වගේම මේ මෙතන තියෙන නට් එක 17 නට් එකක් මගේ මේ බයික් එකේ මෙතන තියෙන්නේ. මේ අනේ ගලව ගන්න ඕනේ. ඉච්චරයි. ඊට පස්සේ මෙතන ටැපට් කවර් එක ගලව ගන්න ඕනේ. මෙතන මේ වටේට ඇන තියෙනවා. මේ ටික ගලව ගන්න ඕනේ. පරිස්සමන කර ගන්න ඕනේ වැඩක්. හිමින්සරේ මේ ටික ගලවුවට පස්සේ ගලවලා ඒ කප් එක අයින් කරලා මේ විදිහට තමයි තියෙන්නේ. එතකොට ඇතුළ ඉතින් ටයිමින් චේන් එක, ඉතින් කැම් ෂාෆ්ට් එක, මේ තියෙන පිස්ටන් දෙකට එන කෑලි දෙක, ස්පින් දෙක දෙපැත්තේ. ඉතින් මෙහෙමයි ටයිමින් චේන් එක හරියටම ඇඩ්ජස්ට් කර ගන්නවා කියන්නේ, ටයිමින් හරියටම තියා ගන්නවා කියන්නේ. මෙතෙන්දී පළවෙනියෙන්ම බලන්න ඕනේ මෙතන, මෙන්න මෙතනින් බැලුවට පස්සේ තියෙනවා මේ වලට පේන චූටි ඉරක් ඇතුලේ මේ තියෙන කට්ටයක්. ඒ කට්ටෙයි මෙන්න මෙතන මේ තියෙන ඌරයි උලක් තියෙන්නේ මෙන්න මෙතන. මේ තියෙන ත්‍රිකෝණය වගේ පොඩි ඌරක්. ඒකයි මේකයි එක කෙලින් තියෙන්න ඕනේ. ඒක කරගන්නේ මෙතෙන්ට ඇතුලේ එනේ සයිස් එක බලලා ඉවරලා යතුරක් දාලා කරකව ගන්න ඕනේ. මේක ඇතුලේ මෙහෙම මේක ඇතුලට දාලා මගේ මෙතන මේකේ තියෙන 14 ඈනයක් මම 14 බොක්ස් එක දාලා ඉවරලා ඔහොම කරකව ගන්නවා. කරකවනකොට මෙතනින් මට මේක පේනවා එහෙට මෙහෙට කැරකෙනවා. මේ ඕන ගන්නට කරකව ගන්න පුළුවන් අපිට. එතකොට අර කෑල්ල හරියටම සෙට් වෙන්න, මේ ඉර හරියටම සෙට් වෙන්න තමයි කරකව ගන්න ඕනේ. ඔන්න තියෙනවා. ඔය තියෙන්නේ හරියටම කරකෙවුවට පස්සේ එතන ගානට ඇවිත් තියෙනවා. එතකොට තියරිය තමයි දැන් ඔන්න හරියටම මේ කෙලින් අර ඇතුලේ තියෙන කට්ටයක් තියෙනවා. ඒ කට්ට ඉර හරියටම ඒ කෙලින් තියෙනවා. ඊට පස්සේ අපි බලන්න ඕනේ මෙන්න මේ කැම් ෂාෆ්ට් එකේ මෙන්න මේ ඇතුලේ තියෙන මෙන්න මේ කෑලි දෙක මේ තියෙන්නේ මේක හරියටම මේ විදිහටම තියනවාද කියලා. ඒ කියන්නේ මේකේ පොඩි ලොබ් දෙකක් තියෙනවා. ඒ කියන්නේ මේකේ තියෙනවා පොඩි එළියට පැනපු කෑලි දෙකක් වගේ දෙයක් මේක දෙපැත්තේ. ඉන්න මම කරකවලම් බෙන්නන්න. මේක හරියට මේ හරි පොසිෂන් එකේ තමයි මේ තියෙන්නේ. හරිද? මේක මෙහෙම කරොත් එහෙනම් තව පොඩ්ඩක් එහෙට මෙහෙට ඇද වෙලා තිබුණොත් එහෙම කැරකිලා තිබුණොත් එහෙම මෙහෙම තියෙන්නේ. සමහර වෙලාවට අර මම පල්ලෙහා පෙන්නපු ඉරට තිබ්බට පස්සේ මේක එනවා මේ විදියට. මෙහෙම. ඒ ඉර අනුව මෙහෙම වෙන්නත් පුළුවන්. මේ විදියට වෙන්නත් පුළුවන්. මෙහෙම තියාගන්න එපා. මෙහෙම තියාගත්තම අපිට අමාරුයි ටයිමින් ඇඩ්ජස්ට් කරගන්න. ඊට පස්සේ හරිනම් හරි විදියට බලන්න ඕනේ අපි මේ විදියට තියනවාද කියලා. මේ මෙන්න මේ අනිත් පැත්තට මේක මම ආපහු කරකව ගන්නවා. මෙන්න මේ පොසිෂන් එකේ තියෙන්න ඕනේ. මේ තියෙන්නේ. තර කැලි ඉස්සිලා නැහැ ගානට තියෙන්නේ. මෙහෙම තියලා තමයි හරියටම බලන්න ඕනේ අර ඉර කෙලින් පල්ලෙහා තියනවද කියලා. ඉරත් ගානට සෙට් කරගෙන මේක හරියටම මෙතන බලා ගන්න ඕනේ. මේ හයි කර ගන්න ඕනේ. එතකොට
ඊට අමතරව මේකේ මෙන්න මෙතන තියෙන නේද පොඩි ඉරි දෙකක්. මේ ඉරි දෙක හරි ලෙවල් එකට තියෙන්න ඕනේ මේ මෙන්න හරි සමානුපාතික මෙහෙම ගානට කෙලින් තියෙන්න ඕනේ. සමහර ඒවා තියෙනවා මේ දැතිරෝදේ කෙලින් අතර ඉරක් ගහලා. එහෙම නැත්නම් මේ දෙපැත්ත දැතිරෝදේ දෙපැත්තට වෙන්න ඉරි දෙකක් ගහලා. ඒ Tamanට ඒක කෙලින් තියෙනවද කියලා බලා ගන්න තමයි ඒක මේ ගහලා ඉවලා තියෙන්නේ. දැන් මගේ තියෙන්නේ මේ ෂාෆ්ට් එකේ තමයි මෙහෙම හර ඉරක් ගහලා තියෙන්නේ. මේ ඉර හරියට මේ ලෙවල් එකේ තියෙන්න ඕනේ. මේ ලෙවල් එකේ තිබිලා අර කෑලි දෙක හරියටම මේ යටට එබිලා මෙතන මේ එහා පැත්තේ කෑලි දෙක යටට පල්ලෙහා අතර තියෙන්න ඕනේ මේ දෙක. ඊට පස්සේ මෙතනත් බලාපව පාරක් අපි බලමු. අර ඉර කෙලින් තියනවා දැන් හරි. එතකොට දැන් පුළුවන් අපිට ටැපට් කවර් එක මේකට හයි කරලා ටැපට් කවර් එකේ දෙපැත්ත හොඳටම තද කරලා ගම් දාලා තද කරලා ඉවරලා මේකේ දෙපැත්තේ ලොකු ඇන දෙක ටැපට් කවර් එකේ ඇන දෙකක් තියෙනවානේ. ඒ ඇන දෙක ගලවලා අයින් කරලා හරියටම අවශ්‍ය ගානට සාමාන්‍යයෙන් මේ පැත්තේ තියෙන්නේ මගේ මේක මේ GN බයික් එක මේකේ තියෙන්නේ මෙතන මේ පැත්තේ එක්සෝස්ට් එක. එතකොට මේ පැත්තට ටිකක් වැඩිපුර තියන්න ඕනේ මේ ඉඩ. ඊට පස්සේ මේ පැත්තට චූට්ටක් අඩුවෙන් සාමාන්‍යයෙන් අපි හිතුවොත් එහෙම ගත්තොත් එහෙම බ්ලේඩ් එකක සයිස් ගත්තොත් එහෙම බ්ලේඩ් තලයක විතර ඝනකම තමයි මේ පැත්තට. මේ පැත්තට බ්ලේඩ් තල දෙකක විතර ඝනකම. මම මේ සරලව කියලා දුන්නේ. තියලා ඒ ටික ඇඩ්ජස්ට් කරගන්න. එතකොට වැඩේ හරියටම හරි. එහෙනම් ගොඩක් ස්තුතියි.